ඉවසන්න බෑ හදගින්න මාගේ පවසන්නකෝ ඔබේ ආදරේ ඉවසන්න බෑ හදගින්න මාගේ පවසන්නකෝ ඔබේ ආදරේ හිතුවක්කාරී යන්න එපා දැන් ආදරේ සැමදා මං ආදරේ දුරුල් වෙන්න ආසයි හැන්දෑවේ ඉගිල්ලෙන්න නම් ආකාසේ හිතින් පෙම් කළා මං ඔබ දන්නෑනේ රැයි සීනයෙන් මා ලං වුණානේ නැතු කැන්නානන්දේ ඇයි ඔබ ඔරවන්නේ තනිකම වද දෙන්නේ ඔබේ ආදරේ උරුල් වෙන්න ආසයි හැන්දෑවේ ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ හිතින් පෙම් කළා මං ඔබ දන්නෑනේ රැයි සිහිනයෙන් මා ලං වුණානේ නැතු කැන්නානන්දේ ඇයි ඔබ ඔරවන්නේ තනිකම වද දෙන්නේ ඔබේ ආදරේ ප්‍රේම් පෞගිය දවස්වල පේන්නේ නැතුව හිටියාම මං හිතුවා මගෙත් එක අමනාප වෙලාද කියලා. මම මොකටද දේවත් එක්ක අමනාප වෙන්නේ? මට පෞගිය දවස් ටිකේ පර්සනල් වැඩ වගේකට සම්පූර්ණයෙන්ම කාලය යොදවන්න සිද්ධ වුණා. ඒකයි. තනිකර ප්‍රේම්ට මොනවද තියෙන පර්සනල් වැඩ? මට දේවත් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ සීනගේ හිතුවක්කාරකම් ඉඳලා මාත් හිතේ අමාරුවෙන් ඉන්නේ. ඔව් දේවා. ඒ ගැනත් අපි කතා කරමු. සිහිනට ගැළපෙන කෙනෙක් මං කතා කරලා තියෙන්නේ. කොහොම මේ මිනිහේ කිසිම උනන්දුවක් නැහැනේ. දේව දන්නවනේ සිහින ළමයට අකමැති වෙන්න හේතුව මොකක්ද කියලා? වෙන මොනවාද ඉතින්? අර කපටි කෙල්ලගේ මායන් හින්දා මිස. දේවා. ඇයි ඔයා ඒ ළමයට ওই තරම් අකමැති? මම ඒකට හේතුව කිව්වොත් ප්‍රේම්ගේ හිත රිදෙනවා. මන් දන්නවා දේවා. ඒ විනීතගේ දුව හින්දානේ දේවයකට අකමැති. ප්‍රේම ඔහොම හිටියට මට නම් කවදාකවත් ඉන්න බෑ. මොකද මම මිනිස්සෙක් නිසා. දේවා. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මිනිස්සුන්ට ඒකලා හිත හදාගත්තොත්. මේ දේවල් දරා ගන්න පුළුවන්. ප්‍රේම් කියන්නේ සිහිනට අර හිඟන්නියෝ බන්දලා දෙන්න කියලා. ඇයි දේව සමනලීට හිඟන්නියෙක් කියන්නේ? ඔව්. එක අතකට හිඟන්නෙක් වෙලා තියෙන සිහින. සිහිනනේ ඒ කෙල්ලගේ පස්සෙන්ම යන්නේ. මායම් පෙන්නලා සිහිනව රවට්ටගෙන හරියට ඇයි දේව නැවැත්තුවේ? දේව කියන්න හැදුවේ විනීත වගේ කියලා නේද? I'm sorry ප්‍රේම්. මන් දන්නේ සමනලී සිහින්ට ආදරෙන් හිටියද නැද්ද කියලා. ඒ සමනලී කියන්නේ එයා කවදාවත් සිහින්ට ආදරය කළේ නෑ කියලා. ඒ දේව කියපු එක දෙයක් ඇත්ත. විනීත මට ආදරය කළා. ඊට පස්සේ එයා මම දාලා ගියා. ඒ හැම දෙයක්ම ඇත්ත. ඒක එහෙමුනේ ඇයි කියන එක මම දැන් දන්නවා දේවා. ප්‍රේම් ඔය අතීතයෙන් පැරෙන්නේ ප්‍රේම්ගේ හිතමයි. අපි ඔය කතාව නවත්තමු.
දේව නොදන්න තව එක දෙයක් තියෙනවා. මං කැමති ඒක දේව දැනගන්න ඕන. එහෙම වුණොත් දේවට සිහිනයි සමනලී ගැනයි තවත් විදිහකට හිතන්න පුළුවන් වෙයි. ඇති ප්‍රේම ඇති. සමන්ලි කියන්නේ අපෙක් නැති, රස්සාවක් නැති, වංචාකාර ගෑණියෙකුගේ කපටි දුවේ. දේවා ප්‍රේම කරුණා කරලා සමන්ලි ගැන ඊට පස්සේ මේ ගෙදර කතා කරන්න එපා. සිහින මැරි කරන්නේ විජයගෙඩුව මිනෝලි. මිනෝලි ඔයා කොහෙද මෙහි? කාවද හොයන්නේ? මං කෙනෙක්ව හොයාගෙන නම් තමයි ආවේ. ඒ කෙනාව මට හම්බ වුණා. ඇයි මිනෝලි ඔහොම කතා කරන්නේ? සමනලි මං ඔයාව හොයාගෙන ආවේ. ඔයාට තේරෙන්නේ නැත්තම් තේරෙන භාෂාවෙන් හොට තේරුම් කරලා දෙන්න. අනේ මිනෝලි ඇයි ඔහොම කෑ ගහන්නේ? හිමින් කතා කරන්න. මේ අහල පහල ඉන්න මිනිස්සුන්ටත් ඇහි. මට මේ වෙලාවේ ඔයා මගේ ගෙදරට එකගෙන යන්න පුළුවන් කමක් නැහැනේ. හෝ ගෙදරට එක්කන් ගියා නම් ගෙදර මිනිස්සු දැනගනීනේ. තමුන්ගේ දුවගේ කෙරුවාවල් වල තරම නේද? මිනෝලි ඔයා මට මොනවද කියන්නේ? සමනලි ඔයා මගේ සිහිනගෙන් ඈත් වෙන්න. මිනෝලි සිහිනගෙන් ඈත් වෙන්න මං සිහිනට ලං වෙලා හිටියේ නෑ. ඔව්. ඔයා සිහිනට ලං වෙලා නම් නෑ තමයි. ඒත් ඔයා ඈත ඉඳන් සිහිනට මායම් දානවා. ඒකයි. මිනෝලි ඔයා හිතන දේ නෙමෙයි ඇත්ත. මගේ හිතේ සිහින ගැන බලාපොරොත්තුවක්වත් කැමැත්තක්වත් නැහැ. සමනලි මමයි සිහින ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මමයි සිහිනව මැරි කරන්න ඉන්නේ. ඒ නිසා ඔයා මට උදව් කරන්න ඕනේ. මං කොහොමද ඔයාට උදව් කරන්නේ? ඔයාට පුළුවන් සමනලි ඔයාට පුළුවන්. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්. හරි. ඔයා මට කියන්නකෝ මම මොනවද කරන්න ඕනි කියලා. ඔයාට සතුටු නම් මං ඒ ඕන දෙයක් කරන්න. සිහිනව මට නොලැබෙන්න තියෙන එකම බාධාව ඔයා. ඔයා මගේ සිහිනගේ අතර ඉන්නකම් මට සිහිනට ලං වෙන්න විදියක් නැහැ. මිනෝලි මං ඔය දෙන්න අතරට කවදාවත් එන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මම මගේ රස්සාවෙන් අයින් වුණෙත් ඒකයි. ඔයා ඔය මොන දේ කරත් වැඩක් නැහැ. ඔයා මේ විදිහට ඉන්නකම්. මට තේරෙන්නේ නැහැ. ඔයා මට මේ මොනවද කියන්නේ කියලා. සමනලි ඔයා කාවාරි හොයලා මැරි කරන්න. එතකොට සිහිනවට ලං වෙන්න හදන්නේ නැහැ. මට පුළුවන් සිහිනත් එක්ක සතුටින් ඉන්න. මිනෝලි මං කොහොමද මගේ ජීවිතය ගැන මෙච්චර ඉක්මනට තීරණයක් ගන්නේ? ඒ වගේ තීරණයක්. මට පුළුවන් සමනලි ඔයාට පුළුවන්. දැන් ඔයාමනේ කිව්වේ මගේ සතුට වෙනුවෙන් ඔයා ඕන දෙයක් කරනවා කියලා. දැන් ඒක කරලා පෙන්නන්න. සමනලි මං ආයෙත් කියන්නේ නැහැ. ආයෙ මේ විදිහට පාරවල් වල හම්බෙන්න දෙන්නෙත් නැහැ.
කෙලින්ම ගෙදරට ඇවිල්ලා මේ ටික කතා කරන්න තේරුණාද? මේනු සතුටින් ඉන්න එක ගැන මටත් හරි සතුටුයි දෙන. නිලංගයි සමනලි අපේ අතර නාවනම් මේනු හැමදාම ඉන්නේ දුකේ. මං හිතුවේ මේනුයි දෙනතු ඉක්මනට මැරි කරයි කියලා. ඔව් නිලංග. අපි නම් ඒකට කැමැත්තෙන් ඉන්නේ. ඒත් මේනුගේ අම්මා තාම ඒකට ලෑස්ති නෑ. ආන්ටිගෙත් මොන හරි අයිඩියාස් ඇතිනේ ගැන. මට වෙලාවකට මේනුගේ අම්මව තේරුම් ගන්න අමාරු නිලංග. ඉන්දුත්තර ආන්ටි ඉස්සර එහෙම ඇසිරුණාට දැන් ওই දෙන්නගේ සම්බන්ධයට කැමතිනේ. ඒ හින්දා දෙනෙත් දැන් ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඒක නෙවෙයි. නිලංග සමල්ලිව හම් වෙන්න තියද? මම මේ ආවෙත් දෙනෙත් එක්ක සමල්ලි ගැන කතා කරන්නම තමයි. මගෙත් එක්ක නිලංග මොනවා සමල්ලි ගැන කතා කරන්නේ? මම දන්නවා දෙනෙත් සමල්ලි ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. ඒත් දැන් මට හිතෙනවා දෙනෙත්තත් වඩා යමක් මං සමල්ලි ගැන දන්නවා කියලා. මමත් දැන් ඉස්සර තරම්ම විනිත මිස්වත් සමලිවත් බලන්න යන්නේ නැහැ නිලංග. ඒකෙන් වෙන්නේ ඉතින් එයාලටම ප්‍රශ්න ඇති වෙන එක විතරනේ. අපි සමල්ලිගේ මොන ප්‍රශ්නෙට උත්තර හොයාගත්තත් සමල්ලිගේ එක ප්‍රශ්නයකට අපිට උත්තර හොයාගන්න බෑ දෙනෙත්. මට තේරෙනවා නිලංග කියන්නේ. නිලංග කියන්නේ සීන ගැනනේ. ඔව් දෙනෙත්. සීන තාමත් සමල්ලිගේ ජීවිතේට තර්ජනයක් වෙලා තියෙනවා. මන් දන්නේ නිලංග මොනවද හිතන්නේ කියලා. හැබැයි සමනලි ඩික්මන්ටම එයාගෙම කියලා කෙනෙක්ගේ ආරක්ෂාව ඕනේ වෙනවා. දෙනෙත් සමනලි ඉන්නේ සීනෙන්ද ලොකු මානසික ප්‍රශ්නයක්. ඉතින් මං කැමති නෑ මේ වෙලාවේ සමනලිගේ හිතට තවත් බලපෑම් කරන්න. නිලංග සමනලි ගැන හිතන එකත් මට ලොකු සතුටක්. මගේ හිතේ විශ්වාසයක් තිබ්බා නිලංග කවදා හරි සමනලි ගැන තීරණයක් ගන්නේ කියලා. අදකට මම මොනවද මේ මනුස්සර කතා කරලා කියන්නේ? සමල්ලි මම මේ කල්පනා කරේ ඔයාට කියන්න ඕන දේ කොතනින්ද පටන් ගන්න කියලා. පටන් ගන්න තැන ඕනේ නැහැ සමල්ලි. ඔයා හැමදාම කියන්නේ එකම දේ. ඉවර වෙන හැටි කියන්නේ. අන්න ඒකම තමයි සිනමාත් මේ කල්පනා කරේ. හැමදාම කියන විදිහට නැතුව
වෙන විදිහකට කියන්න. සේන මං ඔයාට මගේ පස්සෙන් එන්න කියලා නෑනේ. ඒ වගේම මං ඔයාව පොළඹවගෙනත් නෑ. ඔයාට වෙන කෙනෙක් මැරි කරන්න බැරි විදිහේ තත්ත්වයක් මං ඇති කරලත් නෑ. අන්න ඒක නිසා සේන මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඔයාට වගේ පාඩුවේ ඉන්න පුළුවන්. හැබැයි මගේ ඇස් වලට පේන දුරින්. සේන දැන් මට ඔයාව දකින්නකොට මම මගේ ඇස් පියා ගන්නවා. ඒ මොකද දන්නවද? මට ඔයාව දකින්න එකත් අප්‍රසන්නයි. කරුණා කරලා ඔයා මිනෝලිව මැරි කරන්න. මොකද එයා හිතාගෙන ඉන්නේ ඔයා මම හින්දා එයාව මග අරින්නේ කියලා. සමන්ලි කවදාවත් මිනෝලිව මැරි කරන්නේ නැහැ. මිනෝලි නෙමෙයි මම වෙන කාවත් මැරි කරන්නේ නැහැ. මැරි කරනවා නම් මං ඒවා විතරයි. එහෙනම් ඉතින් සෙහෙන ඔයාට වෙන්නේ හැමදාම තනියම ඉන්න තමයි. මොකද දන්නවද? මේ ලෝකෙ ඉන්න එකම පිරිමියා ඔයා වුණත් මං ඔයාව මැරි කරන්නේ නැහැ. ඔයා කතා කරේ මට ඔය ටික කියන්නද? නෑ. මං ජීවත් වෙන්නේ මගේ පාඩුවේ. ඒත් ඔයා හැමදාම කරේ මාව අසරණ කරපෙක්. මට ඉන්න තැන නැති කරේ ඔයා. මගේ රස්සාව නැතුනෙත් ඔයා හින්දා. මං ඒත් දිවසගෙන ඉන්නවනේ සේන. දැන් මිනෝලේ ඇවිල්ලා මට තර්ජනය කරනවා. ඔයාගෙන් ඈත් වෙන්න කියලා. ඇයි සේන මට මෙහෙම කරන්නේ? මම මොකද්ද ඔයාට කරපු වැරද්ද? මොනවා? මිනෝලි මොනවද ඔයාට කිව්වේ? හා? එයා මට තර්ජනය කරනවා. ඉක්මනට වෙන කාවරි මැරි කරන්න කියලා. ප්ලීස් සීන. ඔයා මිනෝනිට බොරුවට බලාපොරොත්තු දීලා එයාව රෙද්දන්න එපා. මට එයාගේ වේදනාවත් තේරුම් ගන්න පුළුවන්. සමන්ලි ඔයා හැමෝම තේරුම් ගන්නවා. ඒත් කවදාවත් මේ සිහිනව තේරුම් ගන්නේ නැහැ. මට ඔයාව තේරුම් ගන්න උවමනාවකුත් නැහැ. කරුණා කරලා සීන මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. සමන්ලි මිනෝලි එහෙනම් එයාගේ සීමාවටත් එහා යන්න හදන්නේ. හොඳයි බලාගමු.